කොහොමද ඔයාලට අද ඔන්න ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. අද මගේ අක්කගේ විශේෂ දවසක්. ඉතින් අපි කියලා කිව්වේ මමයි අක්කගේ බබයි දෙන්නම ඉන්නවා. ඉතින් අපි උදෙන්ම තේ එකක් හදාගත්තා. ඉතින් තේ එකක් හදාගත්තා අපි දෙන්නටම. අද අපේ අක්කගේ විශේෂ දවසක් කියලා මම කිව්වේ. ඒක ඉස්සරහට vlog එකෙන් කියන්නම්. මොකක්ද අද විශේෂ දවස කියලා. ඉතින් අපි තේ බොන ගමන් බිස්කට්තුත් කන්න තීරණය කරා. ගෙදර බිස්කට් දෙක තුනක්ම තිබ්බා. ඉතින් අපි කැමති බිස්කට් එකක් අරගෙන තේත් එක්ක කෑවා. ඊට පස්සේ ගොඩ වෙලාවකට පස්සේ ඔන්න වහින්න ගත්තා. ඉතින් හොඳයි නේද? සුබ දේවල් වෙනකොට වහිනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් අපි මේ වැස්සේ කොත්තුමි එකකුයි මෙන්න මේ චූටි මැගි එකකුයි දෙකම ඇඩ් කරගත්ත. මොකද මටයි කිවෙන්ටයි නැත්තම් මතිනේ. ඉතින් අපි මෙන්න මේ රස නූඩල්ස් එකට ඇඩ් කරගත්තා. ගෙදර චීස් තිබ්බා. ඉතින් චීස් තමයි මේ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ චීස් එකක් දැම්මට පස්සේ මාරම රසයි ගොඩක් දාලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක ගන්නකොට දිය වෙලා චීස් ටික. ඉතින් සොසේජස් බැදගත්තා. අනේ සොසේජස් එක මම හැන්දෙන් තමයි දෙකට කරලා තියෙන්නේ. ඒක ගන්න එපා. හට්ටියත් කය වෙලා කොහොම හරි. ඉතින් මෙන්න මේ ලස්සන වැස්සේ මම වැස්සට හරි ආසයි. ඒකයි ලස්සන වැස්ස කියලා කිව්වේ. ඉතින් අපි මෙන්න මේ නූඩල්ස් එකත් මේ වැස්සේ හදාගෙන කන්න තමයි යන්නේ. ඉතින් දැන් කන ගමන් තමයි ඉන්නේ. අපි මේ වීඩියෝ එක ස්පීඩ් කරා. අපි නෙමෙයි මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඔයාලට බෝරින් වෙනවානේ. ඒක නිසා ඉතින් ස්පීඩ් කරලා තින්නේ. ඉතින් මම අපේ බබාටත් ඒක දුන්නා. ඉතින් යාත් රසයි කියලා කෑවා. ඊළඟට මං කියවනේ විශේෂ දවසක් කියලා. ඉතින් විශේෂ දවසකට යද්දි ගොඩ ලස්සනට යන්න ඕනේ. ඊට පස්සේ මම නේල් පොලිෂ් ගන්න ලෑස්ති වුණා. මගේ කලින් ගාපු නේල් පොලිෂ් එකේ මේ භාගයක් ගිහිලා තිබ්බේ. කියන්නේ පොත්තේ භාගයයි ගෑවිලා තිබ්බේ. ඉතින් ඔක්කොම ටික ගිහිලා. ඉතින් මම හිතුවා අලුතෙන් ආයෙ ගන්න. එතකොට පොඩ්ඩක් ලස්සනයිනේ. ඒක නිසා ඉතින් මම එහෙම තීරණය කරා. ඊට පස්සේ මම අපේ බබවත් එකතු කරගෙන ඒ වැඩේ කරන ගමන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම නේල් පොලිෂ් ටික රිමූව් කරගන්නවා මුලින් ගාප් එක. මොකද මම ඊට වඩා පොඩි ලයිට් කලර් එකක් ගන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. මල්ලගේම ලොකු නේල් පොලිෂ් නැහැ. ඉතින් ඔය චූටි දෙකක් තියෙන එකක් අපේ අක්කා දීපු එකක්. අනිත් ඒවා ඔක්කොම මම අපේ අම්මට දුන්නා. ඒක නිසා මගේ ළඟ තියෙන දැන් මේ චූටි නේල් පොලිෂ් දෙක විතරයි අක්කා දීපු එකයි. මම අලුතින් ගත්තපු එකයි. අක්කා දීපු හින්දා තමයි මම ඒ වගේම එකක් ගත්තේ. මොකද මගේ නේප්තු වලට ඒ ටික ගැලපෙනවා. ඒක නිසා ඉතින් මම ඒකට සේම් කලර් එකක්ම මේ සැරේත් ගත්තා. ඉතින් දැන් මේක ගාන ගමන් තමයි ඉන්නේ. අපි මේක ගෑවට පස්සේ බලමු කොහොමද කියලා. මම ඉතින් අපේ අක්කගේ බබා අපේ කිවෙන් තමයි මේ ඉන්නේ පිටිපස්සට වෙලා. එයාගේ නියපොත කපන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් මගේ නේල් පොලිෂ් ටික රිමූව් කරගෙන ඉවර වෙලා දැන් මෙන්න මේ කලර් එකක් ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් එයාත් එක්ක පොඩි chat එකක් දාගෙනම වැඩේ කරා. දැන් ඉක්මනටම කෑම කාලා ලේස්ති වෙන්න ඕනේ. ඉතින් දේල් හදලා තියෙනවා. හාල්මිස් තෙල් දාලා තියෙනවා. බත් තිබ්බා. තව මොන හරි තිබ්බා. දැන් අපි ගැන ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් අපේ කාය කෙනෙක්ම ඉන්නේ. කාය එකක් දැම්ම කාය කෙනෙක්ම තමයි ඉන්නේ. ඉතින් මේ තමයි අපේ කිවෙන්ගේ අවුට්ෆිට් එක. ඉතින් යා හරිම ලස්සනයි. හරිම හැන්සම්. මම තමයි යාට ඇම්දුවේ. ඉතින් යා ලස්සනට ඉනවා. ඉතින් යාගේ ලස්සන වීඩියෝ එකක් ගත්තා. අපි දෙන්නත් එක්ක දැන් යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. එහෙනම් යමු. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මගේ ලස්සනත් මම බැලුවා. මොකද මම අද තනියමනේ මේකප් කරගත්තේ. ඉතින් මම ඉක්මනට කීල්ස් එකට ආව මල් එකක් ගන්න. එතන තිබ්බ ලස්සනම මල් එක ගත්තා. මම හිතුවා ඊට වඩා ලොකු එකක් අරන් යන්න. නමුත් එතන තිබ්බේ ඒක නිසා ඒකත් අරගෙන දැන් ඉතින් ආයෙත් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ මල් එක ලස්සන හින්දා මමත් ඒ මල් එකත් එක්ක වීඩියෝ එකක් ගත්තා. ඉතින් මගේ ඇඳුමටත් ඒ මල් එක ගැලපෙනවා. ඉතින් මම හිතනවා අපේ අක්කා හැපි වෙයි කියලා. බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. මේ තමයි එන්නේ ඒ ලස්සනම මල් බොකේ එක.
ඉතින් මම ආසමාල් ටිකක් තමයි එක්තිය. ඉතින් දැන් හැව්ලොක් සිටි මෝල් එක ලං වෙද්දී ආයෙත් හයියම වහින්න ගත්තා. අපි හිතුවේ අපිට ඇතුළට යද්දි තෙමේ දන්නෙත් නෑ කියලා. මොකද කුඩයක්වත් අරන් ගියේ නෑනේ. කොහොම හරි ඉතින් මෙතනින් පටන් ගත්ත බස් ඉවරුනේ BMS එක ළඟදිම තමයි. ඉතින් හරි ලස්සනයි බස්. මම කලිනෙත් කිව්වනේ මම බස්සට මාරු ආසයි කියලා. ඉතින් මේ වාහනේ යන ගමන් වහිද්දී දීතිරු එළිය බලාගෙන වෙනම මනෝලෝකයකට යන්න මං හරි ආසයි. සින්දුවකුත් අහගන්න ගමන් කොෆි එකක තිබ්බනම් ඇත්තටම හොඳයි. දැන් කොහොමාරි අපි තාම යන ගමන් තමයි ඉන්නේ. අපි හැබැයි යන්න ටිකක් පරක්කුත් වුණා. මොකද ගිහිල්ලා හිටගෙන ඉන්න ඕනේ නිසා අක්කා කිව්වා ඉවර වෙන ලඟ වෙලාම එන්න කියලා. ඉතින් අපි ඉවර වෙන ලඟ වෙලා වගේ තමයි ගියේ. කොහොම හරි අපි හරියම ටයිම් එකට ගිහින් තිබ්බා. ඉතින් දැන් කොහොම හරි අපි BMICH එකට ළඟයි. ඉතින් අපි BMICH එකට ආවා. දැන් ඉතින් අපි බලමු අපේ අක්කා සර්ප්‍රයිස් දෙයිද කියලා අපේ මල්ලෙකට. අපි එහෙනම් මේ මල්ලෙක අරන් යමු. ඔන්න මං ගෙනත් මල්ලෙක කිවෙන් තමයි අරන් යන්නේ. කිවෙන් දෙනවා වගේ. ඔන්න අක්කා අපිව දැක්කා. ඉතින් එයාට ලස්සන මල් බොකි එකක් හම්බෙලා තිබ්බා. ඉතින් අපි දීප එකත් එක්ක අරන්න මල් බොකි දෙකයි. ඉතින් එතන තමයි ඔයාලා අඳුරන අයත් හිටියා. ඉතින් අක්කලාගේ කොහොම හරි ඉවර වෙලා ඒ වෙලාවෙ ඊට පස්සේ අපි පොඩ පල්ලෙහාට ආවා. මෙයාලා හදපු කේක්ස් බලන්න. ඉතින් මෙන්න මේ ලස්සන කේක් එක හදලා තිබ්බේ මගේ අක්කා. ඉතින් ඔයාලටත් පුළුවන් කේක් බයි ලකීෂා ඒ කොළඹ ඕනම තැනකට ඩෙලිවරි කරනවා එයා. ඉතින් එයාට කියලා තවත් ලස්සන කේක් හදාගන්න පුළුවන් ඔයා කැමති විදියකට. ඉතින් එයාගේ පේජ් එකත් ෆලෝ කරන්න එකේ. ඉතින් අපිට හරිම මහන්සියි. අපි දැන් කන්නවිල ඉන්නේ KFC එකට. ඉතින් අපි අක්ක එක්කගෙන ආවා අපිවත්. මේ ඉතින් මම එයාට මෙහම ඉතින් යාට හැපි කිව්වා. එහෙනම් අපි අද මේ vlog එක මෙතනින් end කරන්න තමයි හදන්නේ. bye. ඒ වගේම තමයි මගේ මූණ හැට පේනවා නේද? දැන් මේක අපිට ඔක්කොම ගිහිල්ලා පිස්සු වගේ පිස්සෙක් වගේ. ඊට පස්සේ ඉතින් අපි කාලා මේ vlog එක end කරන්න තමයි හදන්නේ. එහෙනම් ගිහින් එන්න තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා like කරලා comment කරන්න. මේලක සහතික පත්‍රය ලබා ගැනීම සඳහා පැමිණෙන්න DVD ලකීෂා DVD ලකීෂා සහතික පත්‍රය ලබා ගන්න.